ආයුබෝවන් යාළුවනේ, කොහොමද ඉතින් ඔයාලට? හැමෝටම සුබ දවසක් ඉතින්. විශ්ම පුවත් YouTube channel එකෙන් අද අපි කතා කරන්නේ තරුණ ජීවිත බිලිගන්නා ආඝාත එහෙමත් නැත්නම් ස්ට්‍රෝක් අවදානම වළක්වා ගන්න පුළුවන්ද කියලා. ඉතින් මොළයේ රුධිර සැපයුම අඩාල වීමෙන් නැතිවන හදිසි රෝගී තත්වය ආඝාතය හෙවත් ස්ට්‍රෝක් ලෙස හඳුන්වනු ලබන බව වෛද්‍ය විශේෂඥයෝ පවසනවා. මෙය ජීවිත අවදානම ඇති කරන රෝගී තත්වයක් වන අතර ඒ සඳහා ඉක්මන් ප්‍රතිකාර ලබා දීම අත්‍යවශ්‍ය වෙනවා. මීට දින කිහිපයකට පෙර මියගිය ජාතික ජනබලවේගයේ තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීර මහතාගේ මරණයට හේතුවද ආඝාත තත්වයක් බව මරණ පරීක්ෂණයෙන් හෙළි වී තියෙනවා. ආඝාත තත්වය ඇතිවන්නේ කොහොමද කියලා අපි දැන් බලමු. ඒක ආකාර දෙකකට වෙන්න පුළුවන්. බහුල වශයෙන් වෙන්නේ මොළයට රුධිරය සපයන දමනියක් අවහිර වීමෙන්. 120ක් 125ක් වගේ කොටසකගේ එම රුධිර සපයන කුඩා දමනියක් පිපිරී යෑමෙන් ඇතිවන රුධිර වහනයෙන් තමයි ආඝාතය ඇතිවෙන්නේ කියලා ශ්‍රී ජයවර්ධනපුර මහරෝහලේ ස්නායු විශේෂඥ වෛද්‍ය හර්ෂ ගුණසේකර මහතා පැවසුවා. ඊට අමතරව රුධිර සපයන දමනිවල ඇතිවන දුර්වලකම් නිසා හටගන්නා රෝගී තත්වයන් හරහාද ආඝාතය ඇතිවිය හැකි බවද විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළා. ආඝාතය ඇතිවීමට බලපාන අවදානම් සාධක මොනවද? අධික රුධිර පීඩනය, දුම්පානය, දියවැඩියාව, අධික රුධිර කොලෙස්ටරෝල් සහ හෘදය ආශ්‍රිතව ඇතිවන සංකූලතා ආඝාතය ඇතිවීමට ප්‍රධාන අවදානම් සාධක ලෙස විශේෂඥ වෛද්‍ය හර්ෂ ගුණසේකර මහතා පෙන්වා දුන්නා. ඔහු සඳහන් කළේ අයහපත් ආහාර රටාව නිසා ඇතිවන ස්ථූලභාවය, ව්‍යායාම කිරීම අවම වීම මෙන්ම මානසික ආතතිය සහ විෂාදයද ආඝාතය ඇතිවීමට හේතු විය හැකි බවයි. සෑම අවුරුද්දකම ලෝක ආඝාත සංවිධානය මගින් අලුත් අවදානම් සාධක කිහිපයක් හඳුන්වා දෙනවා. 2025 අපිට තියෙන දත්ත අනුව නගරබද ආශ්‍රිත වායු දූෂණය වගේම වායු ගුණාත්මක දර්ශකය පහළ වැටීම විශාල වශයෙන් හේතු වන බව දක්වලා තියෙනවා කියලා ඔහු පැවසුවා. ෆාස්ට් ගැන දැනුවත් වෙමු. ආඝාත තත්වයේ රෝග ලක්ෂණ හඳුනා ගැනීමට ෆාස්ට් යන සංකේත නාමය හඳුන්වා දීලා තියෙනවා. ඉතින් එහි තේරුම තමයි F face dropping, මුහුණේ පැත්තක් පණ නැතිවීම හෝ කට පැත්තකට ඇදවීම. A arm weakness, එක් අතක් හෝ කකුලක් පණ නැති වී ඇද්ද. S speech difficulty, කතාවේ වෙනසක් ඇති වී ඇද්ද. කතාව පැටලෙනවද? ඔබ කියන දේ රෝගියාට තේරුම් ගත හැකිද? T time to call, පමා නොවන්න, වහාම රෝහලට රැගෙන යන්න. ඉතින් රෝගියෙකු නොපමාව ඔබට ආසන්නතම රෝහල කරා රැගෙන යාමට 1990 අංකය අමතා නොමිලේ සුවසැරිය ගිලන් රථ සේවාව භාවිත කිරීමේ පහසුකම ඔබට තියෙනවා. ආඝාත රෝග ලක්ෂණ ඇති වූ වහාම කළ යුතු දෑ සම්බන්ධවද විශේෂඥ වෛද්‍ය හර්ෂ ගුණසේකර මහතා පැහැදිලි කරා. මුකුත් ප්‍රතිකාර ගෙදරදී දෙන්න යන්න එපා. රෝගියාට ගිලීමේ අපහසුතා ඇති වෙනවා. මොනවා හරි දෙන්න ගියොත් ශ්වසන අපහසුතා ඇති වෙන්න පුළුවන්. රෝගියාට සංසුන් කරලා වම් ඇලයට හරවලා තියන්න පුළුවන්. තද ඇඳුමක් ඇඳගෙන ඉන්නවා නම් අවහිරතාව අයින් කරලා රෝගියාව ඉක්මනින් රෝහල්ගත කිරීම තමයි කළ යුතු වෙන්නේ. හෘදයාබාධයකදී වේදනාවක් ඇති වෙන නිසා ගොඩක් රෝගීන් බය වෙලා ඉක්මනට රෝහලට එනවා. ආඝාතයේදී රෝග ලක්ෂණ විදිහට පණ නැතිවීමක්, හිරි වැටීමක් වගේ රෝග ලක්ෂණ නිසා ගොඩක් අමාරු වෙලා තමයි රෝහලට එන්නේ. ඒක එක හේතුවක් ආඝාත රෝගී තත්වය උස්සන්න වෙන්න කියලා විශේෂඥ වෛද්‍යවරයා පැවසුවා. ආඝාතයේ ඇතිවීමේ අවදානම වළක්වා ගන්න පුළුවන්ද? අවදානම් සාධක ගත්තොත් ඒවායින් 80%ක් විතර අපිට වළක්වා ගන්න පුළුවන් ඒවා තමයි තියෙන්නේ. ප්‍රධාන වශයෙන් ජීවන රටාවේ වෙනස්කම් තමයි ඊටාම වැදගත්. ආඝාත තත්වය වළක්වා ගත හැකි ආකාර පිළිබඳව උපදෙස් දෙමින් විශේෂඥ වෛද්‍යවරයා පැවසුවා. ක්ෂණික ආහාර සහ සකසා පැකට් කරන ලද ආහාර වර්ග වලින් මිදලා නැවුම්, එළවලු සහ පළතුරු භාවිතය මෙන්ම ව්‍යායාම සිදු කරමින් ස්කන්ධ දර්ශකයට අනුව උස සහ බර පවත්වා ගැනීම, දුම්පානයෙන් හා මත්පැන් පානයෙන් වැළකී සිටීම හරහා
ආඝාත අවදානම අවම කරගත හැකි බව වෛද්‍යවරයා අවධාරණය කළා. රෝගී තත්ත්ව පාලනයන් ඉතාම වැදගත්. අපිට අධික රුධිර පීඩනය තියෙනවා නම්, දියවැඩියාව තියෙනවා නම්, කොලෙස්ටරෝල් ප්‍රමාණය වැඩි නම්, හෘද රෝග තියෙනවා නම් නිසි වෛද්‍ය ප්‍රතිකාර අරගෙන පාලනය කරගත යුතුයි. ඔහු පැහැදිලි කළේ එහෙම. අවම වශයෙන් වසරකට වරක් හෝ අවුරුදු 35ට වැඩි පුද්ගලයන් සෞඛ්‍ය පරීක්ෂණයකට ලක්වී ඉහත සඳහන් කරන ලද රෝගී තත්ත්වයන් ඇතනම් ඒ සඳහා නිසි ප්‍රතිකාර ලබා ගැනීමද වැදගත් බව විශේෂඥ වෛද්‍ය හර්ෂ ගුණසේකර මහතා පැවසුවා. තරුණ ආඝාත රෝගීන් වැඩිද? අවුරුදු 45ට අඩු අය එම රෝගී කාණ්ඩයට අයිති වෙනවා. ලෝකයේ දත්ත ගත්තොත් 70%ක් පමණ ආඝාතය ඇතිවෙන්නේ රැකියාවේ යෙදෙන වයස්වල පුද්ගලයන්ට. ඒ තත්ත්වය පාලනය කිරීම ඉතාම වැදගත්. ඔහු පැවසුවා. මෙරටින් වසරකට ආඝාත රෝගීන් 60,000ක් පමණ රජයේ රෝහල් වලින් වාර්තා වන බව පැවසූ ස්නායු විශේෂඥ වෛද්‍ය හර්ෂ ගුණසේකර මහතා ඉන් 4,000ක් පමණ මිය යන බවද සඳහන් කළා. පුනරුත්ථාපනය වැදගත් වෙන්නේ ඇයි? ආඝාත රෝගීන් කෙටි කාලීන හෝ දීර්ඝ කාලීන දුබලතාවලට මුහුණ දෙනු ලබන අතර ඉන් මිදීමට එම රෝගීන්ට පුනරුත්ථාපන ක්‍රියාවලිය අත්‍යවශ්‍ය බව විශේෂඥ මතයයි. අපි ගොඩක් දකිනවා තරුණ අයට ආඝාතය හැදෙනවා. ඒ වගේ කට්ටිය ගොඩක් වෙලාවට රැකියාවක තමයි ඉන්නේ. ඒ වගේ කෙනෙක් පුනරුත්ථාපනයට යොමු නොකිරීම තුළින් ඒ අයගේ පවුල්වලට වෙන බලපෑම සහ රටක් විදිහට සමාජයක් විදිහට සහ ආර්ථිකයට වන බලපෑම ඉතාම ඉහළයි. පුනරුත්ථාපනයේ ඇති වැදගත්කම පැහැදිලි කරමින් ඔහු පැවසුවා. එම පුනරුත්ථාපන ක්‍රියාවලිය කායිකව මෙන්ම මානසිකවද සිදුවන බව ඔහු සඳහන් කළා. පළවෙනියෙන්ම ආඝාතයෙන් පසුව ඔවුන්ගේ සුවවීමේ ප්‍රගතිය ඉතාම ඉහළයි. අවුරුදු 40-45 වගේ තරුණ අයගේ ප්‍රගතිය තවත් හොඳයි. දෙවන වතාවට ආඝාතය හැදුනොත් ඒ අයගේ දුබලතාව ටිකක් වැඩි වෙනවා. මොකද පුනරුත්ථාපනය මගින් වෙන්නේ මොළයේ හානි වුණු සෛලවලට අනිත් සෛල ආදේශක කිරීමක්. එතකොට නැවත ඇතිවෙන ආඝාත තත්ත්වයක මොළයේ හානි වෙන සෛල ප්‍රමාණය වැඩි. ඔහු පැහැදිලි කරා. පවුලේ සහයෝගීතාව සහ ඔවුන් ඇසුරු කරන අයගේ උදව් අනිවාර්යෙන්ම අවශ්‍යයි. පුනරුත්ථාපන ක්‍රියාවලියෙන් ආඝාත රෝගියා පෙර සිටි තත්ත්වයේ සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට හැකිවීමට සායනික ක්‍රියාවලියට එහා ගිය පසුබිමක් අවශ්‍ය බව ආචාර්ය දිනූෂා අතපත්තු බක්මීමෙව පෙන්වා දුන්නා. පුනරුත්ථාපන ක්‍රියාවලියේ මූලික අදිෂ්ඨානය තමයි ඒගොල්ලොන්ව සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම. ඒ කියන්නේ ඔවුන් පෙර සිටි තත්ත්වයට ගෙන ඒම. ගොඩක් වෙලාවට පුනරුත්ථාපනය කරන විශේෂඥයා වැඩ කරන්නේ සායනික පසුබිමක් තුළ. සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒම සායනික පසුබිමෙන් ඔබට යන්න ඕනි. ඒකට අවශ්‍ය කරන ප්‍රතිකාර සහ චිකිත්සක ක්‍රම තිබුණට පවුලේ සහයෝගීතාව සහ ඔවුන් ඇසුරු කරන අයගේ උදව්ව නැතිව ඒක කරන්න ටිකක් අමාරුයි. තරුණ අයට නම් ගොඩක් වෙලාවට අපි ඔවුන් වැඩ කරමින් හිටපු තැන්වලත් සහයෝගයක් බලාපොරොත්තු වෙනවා කියලා ඇය පැහැදිලි කළා. සමාජයේ තාම පුනරුත්ථාපනය කිරීම පිළිබඳව ලොකු පිළිගැනීමක් නැහැ. ගොඩක් වෙලාවට ආඝාත තත්ත්වය හැදුනට පස්සේ ජීවිතය රැකීම විතරක් ඇති කියන එක තමයි සමාජ මතය. ඔවුන්ව පුනරුත්ථාපනය කරලා නැවත සමාජයට දායක කර ගැනීමේ අවශ්‍යතාවයක් බොහෝ ශ්‍රී ලාංකික අයගේ මානසිකත්වයේ නැහැ. ඒක තමයි ලංකාවේ වෙනස් කළ යුතුම දේ. දශකයකට වැඩි කාලයක් පුරා පුනරුත්ථාපන ශාස්ත්‍රය පිළිබඳව අත්දැකීම් ඇති ආචාර්ය දිනූෂා අතපත්තු බක්මී වැව වැඩිදුරටත් කියා සිටියේ මෙසේ. ඉතින් මේ වගේ වීඩියෝ නැවත නැවතත් බලන්න නම් එකතු වෙන්න විශ්ම පුවත් YouTube නාලිකාව මතක ඇතුව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක බලපුවාලා හැමෝම ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාලා හැමෝටම නැවත ගිහින් එනකන් සුබ දවසක්.